ගල්ඔය ගඟ සහ ගල්ඔය පාලම පිළිබඳ අයිතිය තියෙන අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන සියල්ලම මේ ගල්ඔය පාලම සහ ගල්ඔය ගඟ විනාශ කිරීමට අනීතිකව උදව් කරලා තිබෙන ආකාරය තමයි අපට කියන්න තියෙන්නේ. සිටින්නේ ගල්ඔය ගඟ තුල. ඔබට පිටිපසින් පේනවා ගල්ඔය පාලම. මේ ගල්ඔය පාලම වසර 72ක් පමණ පැරණි බව තමයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අගමැතිතුමන් ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කරපු සමකාලයේ තමයි මේ පාලම ඉදි කරලා තියෙන්නේ. මේ පාලම හරහා විශේෂයෙන්ම ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, අකරපත්තුව, පොතුවිල් වැනි ප්‍රදේශවලට විශාල ජනතාවක් දිනපතා මේ මාර්ගය හරහා ගමන් කරනවා. ඒක නිසා ගල්ඔය පාලම දිගාමොල්ල දිස්ත්‍රික්කයේ මෙම රටේ අනිත් පළාත්වල ජනතාවටත් විශේෂිත වූ ස්ථානයක් හැටියට තමයි සැලකන්නේ. නමුත් මේ මොහොත වන විට ගල්ඔය පාලම පවතින තත්ත්වය පිළිබඳ සොයා බලන්න අද අපි ගල්ඔය පාලමට පැමිණියා. අපි ගිහිලා බලමු ගල්ඔය පාලම අද පවතින තත්ත්වය කොහොමද කියලා. මේ මොහොත වෙනකොට මා සිටින්නේ ගල්ඔය පාලම රටා පැවතිලා තියෙන කුළුණු අතර. ඔබට බලා ගන්න පුළුවන් අද වෙන විට මේ කුළුණු වල පාදම් මතුවෙලා විශාල විනාශයක් ලඟ වෙමින් පවතින බව. මේ පිටපසින් ප්‍රදර්ශනය වෙන්නේ ඒ ගල්ඔය පාලමේ කුළුණු වල යටින් පාදම මතුවලා තියෙන ආකාරය. අපිට පැහැදිලිව පෙන්වන්න පුළුවන් විශාල වශයෙන් මම හිතන්නේ අඩි 3ක 4ක ප්‍රමාණයක් මේ පාදම් මතුවලා තියෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, භූ විද්‍යා පතල් කාර්යාංශය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පරිසර අධිකාරිය මෙවැනි ආයතන ගණනාවක් යටතේ පාලනය වෙන ගංගාවක පවතින තත්ත්වය තමයි මේක. තව ටික දවසක් මේ ආකාරයට වෙලිකැනීම් කරන්න ඉඩ දුන්න හොත් සිදුවෙන්නේ අවුරුදු 72ක් පමණ පැරණි පාලම කඩාගෙන වැටෙන එක. ගල්ඔය ගඟ පාලමේ සිට කිලෝමීටර් 2ක් ඉහළට සහ පහළට වෙලිකැනීම් කිරීම තහනම් කර තිබුණා. නමුත් වර්තමාන ආණ්ඩුවේ වර්තමාන පාලනය යටතේ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී තමන්ගේ දේශපාලන හිතවතුන්ට සන්තෝෂම් දීම සඳහා මේක කිලෝමීටර් දක්වා අඩු කිරීමට වර්තමාන නියෝජ්‍ය ඇමතිවරයා අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී යෝජනා කරලා කිලෝමීටර් දක්වා මේක අඩු කරලා තියෙනවා. මේ පිළිබඳව අපි දිසාපතිවරයාගෙන් විමසීම් කරන අවස්ථාවේදී ඔහු කියන්නේ මේ පිළිබඳව දිසාපතිවරයාට අයිතියක් නැහැ කියලා. යම් යම් කාරණා තීරණ කිරීමේදී පසුගිය දිනක දිසාපතිවරයා සහ අනිකුත් ආයතන එකවිලා සාකච්ඡාවක් තිබිලා තියෙනවා මේ වැලි බලපත්‍ර දීම පිළිබඳ. ඒක නිසා දිස්ත්‍රික්කයේ ප්‍රධානියා හැටියට දිසාපතිවරයාට මේ වගකීමෙන් බැහැර වෙන්න බෑ. ඒ අනුව මේ මොහොත වන විට කරංගාව කුසි සමිතියකට අනීතිකව වැලි බලපත්‍ර 33ක් නිකුත් කරලා තියෙනවා. මේ දිනවල ගල්ඔය ගඟේ ඉහුර කපලා අනීතිකව මේ කොන්ත්‍රාත් කරුවන් මේ වැලි අරන් යන ආකාරය අපිට දකින්න පුළුවන්. නමුත් මේ අනීතිකව කරන ක්‍රියාවන් වලට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ මේ ගමන මේ පිළිබඳව පසුබිමක් කරන්නේ, වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ පසුබිමක් කරන්නේ, ඒකම පොලිසිය මේ පිළිබඳව හොයලා බලලා මේ කරන අනීති ක්‍රියා වැටලීම් සිදු කරන්නේ නැහැ. ඒක නිසා ගල්ඔය පාලමේ ඉරණම, ගල්ඔය ගඟේ ඉරණම ඉතාමත්ම ඛේදජනක තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා මේ පිළිබඳව අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පුරවැසියා නියෝජ්‍ය ඇමතිවරයා නිහඬව සිටිනවා. මේ කියන නිලධාරීන්ට මේ ස්ථානට ඇවිල්ලා බලන්න පුළුවන් මේ වෙලා තිබෙන විනාශය. මේ විනාශය දකින්න නිලධාරියෙක් කවුරු හෝ ඉන්නවා නම් ඔහුගේ අතින් මේ අනීතික ක්‍රියාවට අනුමැතිය දෙන්නේ නැහැ. ඒක නිසා මේ සියල්ලම දේශපාලනීකරණය වෙලා ගල්ඔය ගඟ සහ ගල්ඔය පාලම විනාශ කරන්න මේ පාලකයන් සහ
මේ වැලි කොන්ත්‍රාත් කරුවන් කටයුතු කරමින් සිටිනවා. ඉතින් මෙවන් තත්ත්වයක් මත අපි පරිසර ඇමතිවරයාට ජනාධිපතිවරයාට විශේෂයෙන්ම ලංකාවේ තියෙන පරිසර සංවිධාන වලට ඉල්ලීමක් කරනවා අම්පාරට ඇවිල්ලා මේ අපි කියන කතාව බොරුදු කියලා හොයලා බලන්න කියලා. මම හිතන්නේ සමාජ මාධ්‍ය ජාල හරහා සහ මාධ්‍ය හරහා මේ පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා වුණා. අම්පාර දිස්ත්‍රික්කයේ පරිසර අධිකාරියෙක් නිලධාරියෙක් ඊයේ සඳහනක් දාලා තිබ්බා මේ කියන සියල්ල බොරු ගල්ඔය පාලමේ පාඩම් වලට එහෙම කිසි දෙයක් වෙලා නැහැ කියලා. අද දිනේ 2026 8 මාසේ 16 වෙනිදා මේ උදේ 7:30ට තමයි මේ පටිගත කිරීම කරන්නේ. මම ආරාධනා කරනවා ඒ නිලධාරියට ඒ කියන්නේ මේ ස්ථානයේ වැළඳීමට සුදුසුයි කියලා නිර්දේශ කරන ලද නිලධාරියා තමයි මේ Facebook සටහන දාලා තියෙන්නේ මේ ස්ථානයේ කිසිම හානියක් වෙලා නැහැ කියලා. ඔබට පේනවා මේ මොහොත වෙද්දි මේ ගල්ඔය ගඟේ පාඩම් වලට වෙලා තිබෙන හානිය. ඒක නිසා මේ පිළිවෙත අපි දිගින් දිගටම නීතියානුකූලව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි මානව හිමිකම් කොමිසම සභාවට පැමිණිලි කරලා තියෙනවා. ඊළඟට අපි මේ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙලා සිටිනවා. ඒක නිසා අපි කියන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්ට දිසාපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරු 3 දෙනා දමන අම්පාර සහ එරගම ඊට පස්සේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඉංජිනේරුවරයා පරිසර අධිකාරිය අධ්‍යක්ෂකවරයා සහ ශේෂ නිලධාරීන් ඒකම දිසාපතිවරයාටත් මෙතනින් බැහැර වෙන්න බෑ. අපි දිසාපතිවරයාගෙන් මේ ගැන විමසීමේදී ඔව් කියන්නේ මට මේ සම්බන්ධ අයිතියක් නැහැ. ඒ සම්බන්ධව බල මේ අවස්ථාවේ මම රැඳී සිටින්නේ ගල්ඔය පාලමේ 11 වෙනි කුළුණ අසල. ඒතර මේ ගල්ඔය පාලමේ පාදම් 10ක් මොතුවින් පමණක් නෙවෙයි සමහර කුළුණු පුපුරා ගිහිලා තියෙනවා. මම ඔබට පෙන්නන්නම් මේ ස්ථානයේ සිට උඩට දිගටම ඉහළටම දක්වා මේ ගල්ඔය පාලමේ 11 වෙනි කුළුණ පුපුරලා ගිහිලා තියෙනවා. මේ පිපිරීම එහා පැත්තට පෙන්නනවා. ඒ කියන්නේ ඊටාම අවදානම් තත්ත්වයක්. එවැනි අවදානම් තත්ත්වයක තියෙන පාලමක් විනාශ කරන්න තමයි අම්පාර දිස්ත්‍රික්කයේ මේ ගල්ඔය ගඟට හිමිකම් කියන ආයතන සියල්ලම කටයුතු කරන්නේ. ඒක නිසා අපි නැවත රජයට බල කරලා කියනවා මේ මහා විනාශය නතර කිරීමට පියවර ගන්න කියලා.